ගල් එක්කවා පස්සේ යන්න ඕනේ. යා. පොඩ්ඩක් හරි උඩට ආවා. ගල් ගොඩ යන. ආලපස්සේ ගානවා හිතන්නේ. මේ කොහොමද බලමු. වෙල්කම් කියලා පිළිගන්නවා YouTube channel එකට. මේක තමයි පළවෙනියෙන්ම දාන වීඩියෝ එක. අද අපි යන්නේ කල්බඩ ඇල්ල බලන්න. ඒකම අපි අඩු ගන්නයි ටවුන් එකේ ඉන්නේ දැන්. අඩු ගන්නයි ටවුන් එකේ රේල්වේ ස්ටේෂන් එකට යන්න අපි. දැන් අපි දැන් රේල්වේ ස්ටේෂන් එක ළඟට යන්නේ. ස්ටේෂන් එක ළඟට අවිල්ලා ඉන්නේ. අපි ඉස්සරම ගල්බඩ ඇල්ලට එක් ගන්න ඕනේ. මොකද එක සෙට් වගේ පොඩි කෙනෙක් ඉන්නේ සෙට් එක. ගල්බඩ ඇල්ල එකක්. ඔව් සර්. එහෙනම් ටිකට් එක ගත්තා. කොහොම හරි 110යි වුණේ ටිකට් එක. දැන් ඉතින් ට්‍රේන් එක නිකන් ඉන්න තියෙන්නේ. කොහොම හරි උදේ 8 කාලට එනවා කියලා තිබ්බේ ට්‍රේන් එක. තාම නෑ. තව දැන් කොහොම හරි 9යි වෙලාව. 9 වුණත් ට්‍රේන් එක තාම නෑ. දැන් එනවා කියලා මේ ස්පීකරෙන් ඇනවුන්ස් කරා. බලමු වෙනකන් දැන් ඉන්නේ ට්‍රේන් එක. කොහොම හරි දැන් තමයි ට්‍රේන් එක ඉන්නේ. ආලපස්සේ ගානවා හිතන්න හම්බුණා. මේ ඉඳගෙන කල්බට යන්න දෙන්න දැන් කල්බට යනවා. बड़ा स्टेशन में बस था।
हमारे ये रेलवे स्टेशन एकदम अनकट है आओ गत्तर अन्ना गत्तर होता है गत्तर जिन्ना चलो ගල්බොඩ ස්ටේෂන් එකේ මෙතන ඉඳන් කොහොම හරි කිලෝමීටර් දෙකක්ද තුනක්ද පයින් යන්න ඕනේ. අපි දැන් කොහොම හරි ට්‍රේන් එකේ ආව පැත්ත තියෙන්නේ කියන්නේ නුවර ඉඳන් එන පැත්ත ඉඳන් ඒ පැත්තටම ආයෙ යන්න ඕනේ. ට්‍රේන් එක ආව පැත්තටම යන්න ඕනේ පොඩ්ඩක් දුර. එතන බෝඩ් එකක් ගහලා තියෙනවා දැක්කම එද්දි එතනින් තමයි උඩට යන්න ඕනේ නැත්තේ. කොහොම හරි යන් ඉතින් ඒ පැත්තට. ඉතින් කොහොම හරි ගල්බොඩ වස්සරයි යන්න නෑ කොහොම හරි හිම දුරක් කොහොම හරි යන්න නෑ හිම දුර යන්න ඕනේ ඉතින් කොහොම හරි හරි ඒ බාරේ ඉස්සත් දුර ආවම මේ මෙතන ගල්බොඩ වෝටර්ෆෝල් කියලා පොඩි මේකක් තියෙනවා. එතනින් උඩට යන්නවත් මං හිතන විදිහට. මෙතන මෙතනින් උඩට පාරක් තියෙනවා පොඩි. ඒෙන් තමයි යන්න නැත්තේ. දැන් කොහොම හරි ටිකක් දුර ආවා. මාර රස්නයක් තියෙන්නේ. මං වෙලාව කොහොමද 11 මාර වගේ වෙලා. ඉන්න මාර අවුව සරකුත් එක්ක තියෙන්නේ. යන ඒ පැත්තේ view එක මාර මෙයක් තියෙන්නේ. යන නෝරේලියා වගේ ලුක් එකක් තියෙනවා. මාරම ලස්සනයි අය. කොහොම හරි ටිකක් දුර ආවා. එතන දැන් කොහොම හරි කෙලින් පාරක් තියෙනවා. ඒ පාර නෙමෙයි යන්න නැත්තේ. පාර යනවා නම් වෙන කොහෙවත් යන්නේ. අනිත් පාර තමයි අපි යන්න නැත්තේ. අන්නේ පාර තමයි යන්න නැත්තේ. මොනවද? කාපට් කරලා නැති පාර තමයි යන්න නැත්තේ. කල්බොඩැල්ලට. දැන් මේ පාර යනවා. අවුවත් එක්ක කියන්නේ මාර සීතලක් තියෙන්නේ උලක පාරත් එක්ක දැන් කොහොමත් පාදි එන උඩ ඉන්නේ දැන් අපි වතුර වැටෙන සද්දයක් නම් ඇහෙනවා ඒක ඇහෙනවා පාරනම් මාර view එකක් තියෙන්නේ මම හිතන්නේ මේ පාරේ බයික් එකේ යන්න පුළුවන් ටිකක් දුර පාරවල් තියෙන ලොකුයක් ඔය පාරවල් තියෙනවා යන්න පුළුවන් කොහොමද උඩටම මාර මුලක් තියෙන්නේ මාර සනීපයි අනිත් ටිකක් දුර ආවට පස්සේ තමයි බෝඩ් එකක් දැක්කේ ප්‍රවේශපත් ලබා ගැනීමට කාරුණික වන්නේ කියලා කොහොමද මම හිතන්නේ ටිකට් ගන්න ඕනේ. ටිකට් එක කීයද කියලා. කොහොම හරි
ටිකට් එකකුත් ගත්තා. 100ක් වගේ වුණේ නා. මෙතන ඉතින් මීටර් 300ක් වගේ කියලා කිව්වේ. ඇල්ලට බලමු ගිහිල්ලා. ඇල්ලට බහින්න එපා කියලා කිව්වා අපිට. වතුර වැඩි කියලා. බලමු මෙතෙන් නම් පේනවා දියැල්ල. මේ බෝඩ් එක ගහලා තියෙනවා නාන්න එපා කියලා. බලමු. මම හිතන්නේ වතුර. අර මේ දවස්වල ඇත්තත් එක්ක ඉතින් කොහමරි ළඟයි ගෝල් මෙතන තුත්තරුලා තියෙන්නේ. ඔය කට්ටිය සත්‍ය එහෙමත් දන්නේ නැති දියැල්ලේ. මේ පැත්තේ තමයි දියැල්ල තියෙන්නේ. කොහමරි ඔය වතයක් යන්න ඕනේ මං හිතන විදියට. ඔය පැත්තෙන් ගිහිල්ලා කොහොම යමු ඉතින් දියැල්ල ළඟට. මාරම පූල් එකක් තියෙන්නේ. මේ වතුර මාරම කූල් එකයි අර නිදහසයි මරු ටිකට් ගත්ත තැන ඉඳන් මීටර් 300යි කියලා කිව්වේ ඒත් දැන් මේ ආවා ඒ පොඩි ඔය ඩෑම් එකක් දුවලා වෙලා තියෙනවා එකක් බලාගෙන ඉස්සරහට යමු ඉතින් මේ යන්න දින පාර මරු මෙතන නිකන් මන්ද ගස් දෙපැත්තෙන් මේ වෙලා හේවණකුත් තියෙනවා. ඒ හින්දා අවුව දැනෙන්නේ නැහැ වැඩිය. යන්න තියෙන්නේ. මෙතෙන්ට මේ දියැල්ල මාර ලස්සනට පේනවා. ඔයාට මම පෙන්නන්නම්. දියැල්ල මාර view එකකින් පේන්නේ. තමයි මෙතන පිරි. ඒක කොහොම හරි එන උඩින් යන්න නැත්තේ ඉතින් ගිහිල්ලා අර පාලමෙන් යන්න නැත්තේ පාලමත් පෙන්නන්න වටියට මෙතන මාර මේ සීතලකුයි වතුරත් කූල් මාර view එකක් තියෙන්නේ ඒ පාලම තමයි මෙතනට වෙන්නේ පාලම තමයි මෙතන තියෙන්නේ උඩට යන්න නෑ පාලමෙන් ගිහිල්ලා අතෙන්ට යන්න නෑ නාන්න නම් එපා කිව්වා මාර වතුර පාරක් එන්නේ අද නම් මේ කොහමරි බලමු. අර පාලමේ යන්න තියෙන සංගිලි පාලමේ. දැන් ආයෙත් අර පඩිපෙළ උඩින් ගිහිట్లా දැන් දියැල්ල ළඟට යන්. මෙතනත් ඒක නාන්න ඒව සුපිරි තැනක් නේ. මෙතන බලමු දියැල්ල උඩට ගිහිල්ලා කොහමද කියලා. දියැල්ල වල මට මෙතන සුපිරි කියලා හිතුණා. එතන නාලා එහෙම මේව ගන්න බලව අර පාලමත් එක්ක එතන ෆොටෝ ගන්න යනවා සුපිරි. යවුව අර පඩි අර ඉතින් අර පඩි වෙලක් තිබ්බේ. එතනින් තමයි යන්න නැත්තේ. මෙන්න මේ පඩි වෙල. මෙන්න මේකේ උඩට ගිහපුවා මෙයා වෙන්නේ. අර සද්දෙත් එක්ක මට ඉවසිල්ලක් නැහැ. මේකට යන්න. ඒ සද්දේ ඉච්චාංගම් ඉතිල්ලන්න මෙතෙන් තරම් පිළියම් පේනවා දියැල්ල වීඩියෝ එකත් එක්ක කොහොමද ඉන්න විනාඩි අනකින් පෙන්වනවා දියැල්ල ළඟට ගිහිල්ලා දැන් අර පාලමෙන් යන්න තියෙන්නේ දැන් අර පාලමෙන් යන්නේ මෙතෙන්ට දියැල්ල හොඳටම පේනවා කොහරි යාත් ඉස්සරයි මේක 50ක්වත් නැහැ යකඩ වලින් හදලා තියෙන්නේ මේක ඉතර බය වෙන්න දෙයක් නැහැ ඉතින් ගන්න මා ලස්සනයි මාරම ලස්සනක් තියෙනවා. එකක් තියෙනවා. ඉතින් උඩට නගින්න පුළුවන්. නගපුවාම මාරම ලස්සන view එකක් තියෙන්නේ. මාරම ලස්සන view එකක් ගන්නේ. පිරි. ඒ වතුර විදුලි එහෙම එනවා වගේ. මාසු ගන්නේ
නේ බලන්න. ආව යන්න පුළුවන් නේ? මට තව ළඟට යන්න පුළුවන්. ඒ අර පේන මේ ඉතින් හරි යන්න පුළුවන් කොහොම හරි. කලින් කොහොම හරි පල්ලට බැහැගත්තා. අද වැස්ස කියන්නේ පොඩ්ඩක් පින්න ගන්නවා. ඒ හින්දා පොඩ්ඩක් වතුර පාර කොහොම හරි සැරයි. මේ මෙතන තියෙන ගලුත් ලෙස්සනවා පරිස්සමෙන් යන්න නැත්තේ. දැන් අර දියැල්ල කියනවා එතෙන්ට යන්න කියලා මං. අද වැස්සෙින්ද පොඩ්ඩක් වතුර පාරක් සැරයි ඒකින්ද පොඩ්ඩක් මේකට වතුර එනවා මාර විදියට. ඉතින් ඉතින් ඔන්න ඉතින් ඉස්සරහට යන්න අමාරුයි වේගේ. ඔන්න එනම් යා හරියට යනවා හිතන් ඉන්න බලමු. පාර මෙරක් කියන්නේ අමනාවල වතුර බින්දුවක් නෝ ඒකින් ඔන්න එනම් කොහොම හරි Kalau ya lu negara lu ya kali itu ah parisnya yando nih yang ini itu පරිස්සමෙන් අඩියට යන්න ඕනේ. Parah, aku parah kill nih hari ini. Udah hari udah tahu. Ya Allah, marah, kulit tuh marah, saya telin nih. Coba anda orang ni pagi lah. Ini lagi interest video editing. Alah, amu ni malah berarti. Ada tadi ingin lang.